සුද්ධි රැපල් ගිහලා උදෑ නැකින ගමන් උඹට මම වට්ටක්ක ගෙඩියක් ගෙනත් දෙන්නම් හොඳේ. මොනවද ඕන බඩු? මොනවද ඕන බඩු? උඹ නේද රොමියල්ගේ ගෑණි? ඔව් මුදලාලි. ඌ නිකවරටියේ පැත්තේ මිනිමැරුමක් කරලා දැන් හිරේලු නේද උට? මොකක්ද මේ නම? සුද්ධි. 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 එහාට වරෙන්කෝ. ඵලයන් ඇතුළට. වරෙන්කෝ. ඵලයන් ඇතුළට. බණ්ඩයිනවා. ඵලයන්. 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 ඔය අඩි පාර දිගේ ඵලයන්. ගොඩ කිල්ල ගහක් ඇති. එතන හිටපන්. මං එනවා. ඉතින් ඵලයන්. ඵලයන්. ඵලයන් ඉතින්. ඵලයන් කෝ. කිසි දෙයක් බයන්න එපා. ඔච්චර වෙලා ගියේ මොකද බල කෑම එක ගේන්න? නැලකද කෑම යන පරක්කු. සුද්ධි. වතුර ටිකක්. සුද්ධි. මොකද උඹට? ඈ? උඹට අමාරු නේද? මම යුද්ධයට කාපු ගමන් තාම මට මොකද්ද වුණා? බණ්ඩෝ මම බෙදර දුවනවා. බත් හොඳට හපලා ටික ටික කාපන්. වතුර වැඩිපුර බීපන්. බරවුමෙන් ඇවිත් කඩේ පෙරට වරෙන්. මොකුත් අමුත්තක් නැතුව වගේ වරෙන්. ඇවිත් මගෙන් ආයෙත් බඩු ගනිමින්. මං ඕන තරම් දෙන්නම්. ගෙදර තියාගෙන කාපන්. උඹ මහ පුදුම ගෑණියෙක්. මේ ගන්තුලානේ හැම ගෑණියෙකුට වැඩිය වෙනස්. උඹ හැමදාම ඉරමින් වෙලාවට මේ ගහ යටට වරේ. මීට කලින් හම්බ වුණා නම් ඔබ දන්නවනේ
මං අර අජූව මැණිකව කරකාරේ බැන්දේ ඇයි කියලා. මම මේ ගමට එනකොට ගෙනාවේ අතයි පයයි විතරයි. නෑ දැයෙක් මිත්‍රෙක් නෑ. මුළු ගමේ මීඩන් වලින් භාගයක්ම ආරච්චිලගේ නගාට අයිති බව මට තේරුණා. මං ඒකිව යාළු කරගෙන මැණිකේ මගේ අතින් කිලුටුණු හින්දායි මට ඒකිව දුන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට. නැත්තම් පාතරාට එකෙකුට ඔය ගෑණිව දෙන්නේ නෑ ආරච්චිලා මලත්. ඒකෙන් මට ගමෙන් භාගයක්ම අයිති වුණා. නමුත් ඔබ මට හම්බුණා නම් මුලදී උඹ මටම කැපෙන ගෑණි. උඹත් එක්ක කොච්චර හිටියත් මට වෙහසක් නෑ. උඹ මා ගාවම ඉන්නවා නම් මට මේ ගන්තුලාන විතරක් නෙමෙයි. ඕනෑම රටක් රාජ්‍යයක් වුණත් අල්ලන්න හත්තිය ලැබෙයි. යන්න. බායි තියනවා නේද? සුද්ධි. උඹ මොකද මං අලාත ගන්න? ඕන්න අපි ගියාවේ මුදලාලි. මට කලබලයට අමතකුණා මිසක් උඹ මෙතන දැවට හිටපු එක හරි නෑනේ. ඖෂධයට ඉව වැටෙනවා වගේ. අපි මෙහෙම ඉඳලා කාගේ හරි ඇහැකට වැටෙන එක හරි නෑනේ. නැද්ද මං කියන එක හරිනේ? ගහ යට දෙක කතාවක් කඩේ දෙක කතාවක්. ඔන්න ආයෙත් උඹ ගහ යට කතාවල් අදිනවා. කඩේ මගේ වුණාට ඉඩම මගේ නෙවෙයිනේ බං. ඒක මැණිකගේ. මැණිකඩින් එක්කම ගහ යට ටිකක් කරගත්තාම ඉවරයිනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලපන් සුද්ධි. මං කීයක් හිතේ තියාගෙන වැඩ කරන්නද? කුඹුරු පනත හින්දා දැන් කුඹුරු කෑලි ටික රැකගන්න සල්ලි වීසි කරන්න වෙලා. අනෙක කොහොම රැක්කත් එව්වයේ අයිතිය මැණිකේ මැරෙනකන් ඒකිගේනේ. ඉතින් ඒකිවත් හොඳින් තියාගන්න එපාය. අනවනරි. අනවනරි. මේක ළඟ තියෙන සබම් පුස්ම මම අදනේ දන්නේ තොට කොහෙන් මේ පුස්ම සබම් කියලා. උමරි මල් චීත්ත. අදනේ මම දැනගත්තේ තෝ අපේ මුදලාලිත් එක්ක යාළු වෙලා අලුත් නෙయ్యాඩේ පටන් අරන් කියලා. තෝ මෙතෙක්කල් පැලලි දොර ඇරලා බුදියා ගත්තේ ඕනේ වල් බල්ලෙකුට එල්ලි වෙනකන් උළුව සපා ගන්න ඉඩ දීලා. දැන් තෝ ඒවමදි වෙලා අපි මුදලාලිත් අල්ල ගන්න දඟලනවා. අම්මේ. උඹ තරහද? ඔන්න ඉතින්. ඔන්න දෙගනි. ඔය ඇතිද?
කාලයෝ නේනවා හාමුදුරනේ. මේ රොමියල්ගේ කියවිලා. ගීලා තුනම් මෙල්ලා දීපන් මේකිට. කුරහන් ලාකොත් දීපන්. එහෙමයි හාමුදුරනේ. රොමියල් කවද්ද බොලේ ඉන්නේ? හෙට අනිද්දාම එනවා.